ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්නවා ඇති කියලා හිතනවා. හැබැයි අපි නම් ටිකක් දුකින් හිටපු දවසක් තමයි මේ තියෙන්නේ. ඉතින් මොකද අපේ ෂෙවින් බබා එකපාරටම අසනීප වුණා. හෙම්බිරිස්සාවත් එක්කම එයාට චූටි කැස්සකුත් හැදුනා. සාමාන්‍යයෙන් පොඩි බබාලගේ නහය සද්දයක් එනවනේ. ඉතින් මේ දවසේ ෂෙවින් බබාගේ නහය චූටි සද්දයක් ආවා. ඉතින් ඒ සද්දේ වැඩිපුර ආව නිසා අපි හිතුවා ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ගියා නම් හරි කියලා. ඉතින් මේ නම් අපි ડોක්ටර් හම්බෙලා ඇවිල්ලා මේ පේනවනේ ඉතින් ඇඳේ නගල ඉන්න විදිය. මේ වෙනකොට නම් එයාට එහෙම ලොකුවට අමාරුවක් තිබුණේ නැහැ. හැචින් ටිකක් ගියා, නහය සද්දයක් තිබුණ විතරයි. ඉතින් ඒ නිසා ડોක්ටර් එහෙම මොකුත් දුන්නේ නැහැ අපිට බෙහෙත්. අනික මේ වයසේ ළමයෙක්ට බෙහෙත් දෙන්නත් හොඳ නැහැනේ එහෙම. ඒ නිසා අපිට පිරිටන් පෙනඩෝල් සිරප් තමයි දෙන්න කියලා කිව්වේ. ඉතින් එදා රැට අපි ඊවේ නැහැ. මොකද අපි හදිසියෙම තමයි බබාට බෙහෙත් ගන්න යන්න ඕනේ කියලා ගියේ. ඉතින් උයන්න වෙලාවක් තිබුණේ නැහැ. නිසා ආව ගමන් මේ ටිකක් කාලා ඊට පස්සේ තමයි අපි කඩෙන් ගෙනාව බත් එක ගන්න පටන් ගත්තේ. ඇත්තටම අපි කඩෙන් කනවා ගොඩක්ම අඩුයි. රයිස් කොත්තු උනත් අපි ගෙදරම හදාගෙන තමයි කන්නේ. මේ බත් එකේ උනත් ඔක්කොම තෙල් දාලා තමයි තියෙන්නේ. කිරෙන් හදපු දෙයක් නැතිම තරම්. මේ නම් මම බබාට බෙහෙත් ගන්න ගියපු වෙලේ දැන් එයාට සොලිඩ් පටන් ගන්න ළඟයිනේ. ඒ නිසා මම මේ කැම වලට දාන්න ඔලිව් ඔයිල් එකකුත් ගත්තා. දැන් ඉඳන්ම එයාට ඕන කරන දේවල් මම ටික ටික අරගන්නවා. මොකද එකපාර ගන්න ගියාම ඕවා ගන්න අමතක වෙනවා. අනික තෝරලා බේරලා ඕවා අරගන්න ඕනේනේ. අනික ඔය වගේ දේවල් මෙන්න මේ හස්බන්ඩ්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා මමම ගිහින් ඕව අරගන්න ඕනේ. අනික දැන් මට ටවුන් එකට යවෙන්නේ නැති නිසා මම ගොඩක්ම ඔන්ලයින් ඕඩර්ස් දාලා තමයි ඕව ගෙන්න ගන්නේ. ඒ වගේ පැකේජ් එකක් ආවා. ඒ ගෙන්න ගත්තෙත් මොනවද කියලා මම ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ සේලයින් වතුර එකක්. මේක බබාගේ නහය බ්ලොක් වෙනාට තමයි දාන්නේ. බබාගේ නහය බ්ලොක් වෙන එක අඩු කරලා එයාට හුස්ම ගන්න පුළුවන් වෙන්න තමයි මේ ඩ්‍රොප් එක දාන්නේ. මේ වෙනකොටත් එයාට එහෙම ලොකු අමාරුවක් තිබුණේ නැහැ. මේ පේනානේ ඉතින් එයා සෙල්ලම් කර කර ඉන්න විදිහ. මේ නම් එදා අපේ අම්මලා ගෙදර ඇවිල්ලා අපිට කීරෝ ටී අරගෙන ආවා. ඒ ටික අපි ෆ්‍රිජ් එකේ කූල් වෙන්න තියලා හරෑ වෙලා තමයි කෑවේ. ඉතින් එහෙම කූල් වෙන්න තියලා කාපුවාම මාරම රසයි අර නිකන් කනවට වැඩිය. මේ නම් පාන්දර. එතකොට තමයි ඉතින් ෂෙවින් බබාට ටිකක් උණ ගත්තා. අපි පෙන්ඩෝල් සිරප් එකක් දුන්නා මේ වෙලාවේ. ඉතින් මේ පේනවනේ එයාට අමාරු හින්දා එයාට නිින්ද යන්නේ නැහැ. මං ඉතින් එයාව ඩොක්කේ තියාගෙන නලව ළඟල හිටපු බබා මේ විදිහට එකපාර ෂට් ඩවුන් වුණාම නම් හිතට මාරම දුකයි. පෙනඩෝල් සිරප් එක දීලා ටිකකින් එයාගේ උණ බැස්සා. එයාට නිින්දත් ගියා. ඊට පස්සේ ආයේ උදෙත් එයාගේ උණ චුට්ටක් තිබ්බ නිසා අපි පෙන්ඩෝල් සිරප් ටිකක් දුන්නා. ඉතින් අපි හිතුවා එදා හවස ආයෙමත් අපි ડોක්ටර් ළඟට ගියා නම් හරි කියලා. මං ඔයාලට කිව්වානේ මට තව පාර්සල් එකක් ආවා කියලා. අන්න ඒ පාර්සල් එක තමයි මේක. ඉතින් මම බබාට ඕන කරන ෆීඩ් කරන්න ඕන කරන යාගේ බිබ් එක, ස්පූන්, ප්ලේට් එක අන්න ඒ ටික තමයි මේ ඕඩර් කරේ. මෙතන පීසස් 8ක් තියෙනවා. මේ පීසස් 8ම රුපියල් 2000 ගාණක් තමයි මට උනේ. කොහොමත් ඒ ප්‍රයිස් තමයි මේ සෙට් එකම යන්නේ. ඉතින් මාරම ක්වොලිටි. අනික බබාලටත් මේ සිලිකන් ප්ලේට් එක හොඳයි කියලා මම අහලා තියෙනවා. අර ප්ලාස්ටික් ඒවට වැඩිය. ඉතින් අන්න ඒ නිසා තමයි මම මේ සෙට් එක ඕඩර් කරේ. ඉතින් ෆස්ට් ටයිම් නිසා යාට සොලිඩ් පටන් ගන්න ඕන කරන දේවල් මම හරියටම දන්නේ නැහැ. මාත් ලිස්ට් එකක් හදාගෙන ඕනම කරන දේවල් ටික තමයි ගන්නෙ. ඉතින් බබාට සොලිඩ් පටන් ගන්න මම ගත්ත දේවල් මොනවද කියලා ඔයාලට වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්න. ඒ වගේම මෙතන එක්ස්පීරියන්ස් තියෙන අම්මලා ඉන්නවා නම් ඔයාලා බබාට සොලිඩ් පටන් ගද්දි ගත්තේ මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ නම් හවස අපි බෙහෙත් ගේන්න යන ලෑස්ති වෙලා. ඉතින් ඒ යනකොට අපිට ඩිලිවර් දාන්න පාර්සල් වගේකුත් තිබ්බා. ඒ වගේම වතුරත් ඉවර වෙලා තමයි තිබ්බේ. ඒවත් ඔක්කොම කරගෙන ඒ වැඩ ටික කරගෙන බෙහෙත් අරන් එන්න තමයි අපි යන්න හදන්නේ මේ. ඉතින් එයාව හොඳට කවර් කරගෙන එයාට ජර්සි දාලා එයාට කැප් එක දාලා හුලං අදින්නේ නැති විදිහට එයාව බයික් එකේ අරගෙන යන්න ඕනේ ඉතින්. ඉතින් මේ විදිහට තමයි එයාව ලෑස්ති කරගත්තේ අපි.
බෙයම් බොන්න තියෙනවා ඔයාට? ඔව් බෙයම් බොන්න තියෙනවා. ඔව් බෙයම් බොන්න ඕනේ. හෙම්බිරිස්සාව හොඳ වෙන්න බෙයම් බොන්න ඕනේ. පියන් කොහාට ගෙනාවේ බෙයම් මොනවද බලන්න. මින්නන්දෙන් ඉතින් ඇවිල්ලා එයාව මේ විදිහට තියලා එයාට ෆීඩ් කරලා උයන්න ගත්තා. මේ පේනානේ මෙයා වැඩ කරලා නිදි. ඉතින් මං හිමීට බබාවත් තියාගෙන එව්වා. බබා කෝ බබා Who Baba? Who Baba? Oh, දැන් වෙයම් බොන්න තියෙනවා. ඕනේ. දැන් වෙයම් බොන්න තියෙනවා. මේ නම් එයාට බෙහෙත් දීලා. දැක්කනේ කලින් hina වෙවි හිටපු ගෙනා මොන බෙරි කරගෙන ඉන්න විදිහ. ඇත්තටම මේ බෙහෙත් නම් තිත්තයි. එයාට බෙහෙත් දීලත් එපා වෙලා ඇති. කොහොම වුණත් ඉතින් එයාව හොඳ කරගන්න ඕනේනේ. ඉතින් අපි බත් කාලේ උරුණාට පස්සේ අපිට පොඩි කෑමකුත් හම්බුණා. මේ පේනවානේ තාත්තත් එක්ක දැන් හරියට වැඩ. දෙයියන්ගේ පිහිටෙන් එයාට එහෙම ලොකුවට අමාරුවක් වුණේ නැහැ. ඔයාලගේ බබාලත් පුළුවන් හැම වෙලේම පරිස්සම් කරගන්න. මොකද ලෙඩ වුණාම එයාලටත් අමාරුයි. අනික බෙහෙත් දෙන්නත් හොඳ නැහැනේ එහෙම වැඩිය. බෙහෙත් දෙන්න ගියාමත් එයාලා අඬනවා. ඒ නිසා අපිට තියෙන්නේ එයාලව ලෙඩ හදාගන්නේ නැතුව හොඳට පරිස්සම් කරන එක. ඔන්න ඉතින් රැට අපි දෙන්නට තියෙන වැඩේ අපි පටන් ගත්තා. මේ ඔක්කොම වැඩ අපි රැට පටන් ගන්නේ බබා නිදාගත්තට පස්සේ. එයා ඉන්නකන් ඉතින් අපි එයත් එක්ක ඉන්න ඕනේනේ. අනික අපි ආව වැඩිය මෙතනට ගේන්නේ නැහැ. මොකද ඩස්ට් එක තියෙන නිසා. ඉතින් එයා නිදාගත්තට පස්සේ තමයි අපි දෙන්නම එකතු වෙලා මේ රෙදි ටික කට් කරන්නේ. ඉතින් මේ විදිහට වැඩ ඉවර වෙලා අපි නිදා ගන්නකොට පාන්දර 1-2 වෙනවා. සමහර දවස්වලට කට්ටිය නැගිටින වෙලාවට තමයි ඉතින් අපි නිදාගන්නේ. මොනතරම් මහන්සි වුණත් ඉතින් අපි දෙන්න මේ වෙලාවට කයියක් ගහගෙන ඉස්සරහට කරන්න තියෙන වැඩ මොනවද? ඒ දේවල් වෙනුවෙන් අපි කරන්න ඕනේ මොනවද? ඒ හැම දෙයක්ම අපි කතා කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් අපෙන් මේ ටී-ෂර්ට් අරගන්න. අපි කරන්නේ ටී-ෂර්ට්. සිංගල් ජර්සි ෆැබ්‍රික් එකෙන් කරන ටී-ෂර්ට් තමයි අපි කරන්නේ. ඔයාලට අපෙන් ප්ලේන් ටී-ෂර්ට් ගන්න පුළුවන්. ප්‍රින්ටඩ් ටී-ෂර්ට් අරගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අපි ගාව තියෙනවා. ඔයාලට ටී-ෂර්ට්, එතකොට ක්‍රොප් টොප්, කිඩ්ස් ටී-ෂර්ට්, ටී-ෂර්ට් ෆ්‍රොක් එක මේ හැම එකම අපෙන් අරගන්න පුළුවන්. GSM එක අපි 220 GSM එක 250 GSM එක කරනවා. black and white වගේම ඔයාලට තව කලර්ස් ගොඩකින් මේ ටී-ෂර්ට් අරගන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මේ පේන WhatsApp නම්බර් එකට අදම අපිට WhatsApp මැසේජ් එකක් දාන්න. බලන්න. තාරිය දස්ගේ මොන පේන්නේ. ඔව් නේ.
නලුක තියන මොන් ලුක් එක බලන්න